කතා කරන්න යන්නේ දෙමව්පියන්ගෙන් පුංචි ළමයින්ට සිදුවෙන මානසික ප්‍රචණ්ඩත්වය ගැන. පුංචි දරුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් නිතරම ආදරය හා රැකවරණය බලාපොරොත්තු වෙනවා. මොකක්ද දෙමව්පියන්ගේ ක්‍රූරත්වය කියලා කියන්නේ? කොහොමද ඔබ එහෙම කෙනෙක් කියලා දැනගන්නේ? 2008 දී දරුවන් සම්බන්ධ ඇමරිකාවේ මානව සැලසුම් දෙපාර්තමේන්තුව වාර්තා කළ ළමුන් 50,000කට අධික ප්‍රමාණයක් මානසික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව. සිත රිදවන වචන වලින් ළමුන්ට දැඩි වේදනාවක් ගෙන දෙනවා. පුංචි ළමයින්ට පුළුවන් මෙම සිත රිදවීම තුළින් ලැබෙන මතකයන් ජීවිත කාලය පුරාම රඳව ගන්න. විශේෂයෙන්ම තමන් දැඩිව ආදරය කරන දෙමව්පියන්ගෙන් මෙවැනි සිත රිදවන ප්‍රකාශ සිදුවීම අතිශය භයානකයි. දෙමව්පියන් තම දරුවන්ව හදා වඩා ගන්නා හා ඔවුන් වටා හැසිරෙන ආකාරයෙන් දරුවන්ගේ මූලික පෞරුෂත්වයට හා ආත්ම අභිමානයට අඩිතාලම සපයනවා. දෙමව්පියන් වශයෙන් අපිට පුළුවන් අපේ පුංචි දරුවන්ගේ මේ මූලික පෞරුෂත්වයට අවශ්‍ය අඩිතාලම සපයන්න. ඒ සඳහා ඔබ දරුවන්ට නොකළ යුතු කාරණා 8ක් ගැන තමයි අද අපි මේ කතා කරන්න සූදානම් වන්නේ. මොනවද ඒ සුවිශේෂී වූ කාරණා 8? පළවෙනි එක තමයි කවදාවත් පුංචි ළමයින්ට අපහාස වෙන විදිහට කතා කරන්න එපා. ඔයා හරිම කැතයි, ඔයා ගොඩක් මහතයි, ඔයා හරි මිටි, ඔයා කෙට්ටුයි, ඔයාගේ කොණ්ඩේ කැතයි. මේ වගේ දේවල් වලින් දරුවන්ගේ බාහිර පෙනුම සම්බන්ධව පහත් කොට කතා කරන්න එපා. මෙලෙස දරුවන්ගේ බාහිර පෙනුම සම්බන්ධව පහත් කොට සැලකීමෙන් බොහෝ දුරට දරුවන්ගේ ශාරීරික අනාරක්ෂිතභාවය වැඩි කරනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ ස්වරූපය පිළිබඳව කනස්සල්ලට පත්වන්න පෙළඹෙනවා. මෙලෙස දරුවන්ට ආමන්ත්‍රණය කිරීමෙන් ආහාර ගැනීමේ දුර්වලතාව වැනි භයානක චිත්ත වේග ගැටලු දරුවන්ට ඇතිවන්න පුළුවන්. තමන්ටම ආදරය කරන විදිය දෙමව්පියන් පුංචි කාලේ ඉඳන්ම ළමයින්ට ඉගැන්විය යුතුයි. දෙවෙනි කාරණාව තමයි කවදාවත් දරුවන්ගේ ක්‍රියාකාරකම් හා හැසිරීම් හැල්ලුවට ලක් කරන්න එපා. ඇයි ඔයා විකාර වැඩ කරන්නේ? ඇයි ඔයා 아무තු විදිහට ඇවිදින්නේ? ඇයි ඔය විදිහට කෑම කන්නේ? එහෙම නැත්නම් කතා කරන්නේ වගේ දේවල් දරුවන්ට කියන්න එපා. මේ වගේ වචන වලින් දරුවන් හිතන්න පෙළඹෙනවා තමන්ගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. මේ නිසා දරුවන්ට අනිත් පුද්ගලයන් අතරට ගොස් ඇසුරු කිරීමට බිය වෙනවා, ලැජ්ජා වෙනවා. මේ දේ බොහෝ දුරට ඔහුගේ අනාගතයේදී සමාජයට යාමේදී බලපාන්න පුළුවන්. ඒත් එක්කම මේ නිසා පුංචි දරුවා අනිත් අයට මුහුණ දීමට බයෙන් තනි වෙන්න බලනවා. Taman ගැන තියෙන ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. එම නිසා කවදාවත් මෙවැනි වචන වලින් දරුවන්ට ආමන්ත්‍රණය කරන්න එපා. තුන්වන කාරණාව තමයි කිසිම දවසක දරුවන්ට කටකඩිච්ච කතා කියන්න එපා. මට ඔයා වගේ දරුවෙක් නොලැබුණා නම් හොඳයි. මම ඔයා වගේ දරුවෙක් ඉන්න එකට දුක් වෙනවා. මට වෙන ළමයෙක් ඉඳින්න නම් හොඳයි කියලා හිතනවා. මේ වගේ කිසිම දෙයක් කවදාවත් පුංචි හිතවල රිදවන්න කියන්න එපා. එහෙම වුණාම එයාලට හිතෙනවා එයාලා මේ ලෝකෙට වටින්නේ නැහැ කියලා. මේ නිසා පුංචි කාලයේදීම හටගන්නා අධික විෂාදය වැනි මානසික ප්‍රශ්න නිසා සියදිවි නසා ගැනීම වලට උනත් පුංචි ළමයින් පෙළඹෙන්න පුළුවන්. මේ නිසා කොයි වෙලාවෙත් දරුවන්ට ආදරෙන් ඔබට ඔවුන් තරම් වෙන කිසිවක් වටින්නේ නැති බව පවසන්න. ඔවුන් ඔබේ මුළු ජීවිතේම බව පවසන්න. එය පුංචි මනසට ලොකු හයියක් වේවි. හතරවෙනි කාරණාව තමයි දෙමව්පියන්ට තමම බරක් කියලා දරුවන්ට හිතෙන්න සලස්වන්න එපා. ඔයා නිසා මට ගොඩක් සල් වේදන් වෙනවා. ඔයා හදා වඩා ගන්න එක මට හරි අමාරුයි. ඔයා නිසා මට එපා වෙලා ඉන්නේ. මෙන්න මේ වගේම කියන්න එපා. එතකොට පුංචි හිතවලට එයාව ඔයාලට බරක් කියලා හිතනවා. ඊට පස්සේ එයාට ඕන කරන දේවල් කියන්න නැතුව හංගනවා. ඒ පුංචි දරුවෝ ඔයාලට තියෙන බය නිසා. පුංචි කාලෙදිම කුඩා මනසට යම්කිසි දෙයක් මේ වගේ සිදු වුණොත් එයාලා හොරෙන් ලබා ගන්න හරි වෙනත් අපචාරවලට යොමු වෙන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි තමන්ගේ දරුවන්ව කවදාවත් අන් අය සමග සංසන්දනය කරන්න එපා. ඇයි ඔයා අක්කා වගේ නැත්තේ? එහෙම නැත්නම් අනිත් යාළුවෝ වගේ නැත්තේ? අනිත් ළමයිට වඩා ගොඩක් හොඳයි. මේ වගේ දේවල් වලින් පුංචි සිත්වල තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති වෙලා යනවා. තමන් කොච්චර මහන්සිලා වැඩ කරත් තමන්ට හොඳ ළමෙක් වෙන්න බෑ කියලා යාළුවා හිතන්න පටන් ගන්නවා. වැදගත්ම කාරණේ තමයි කවදාවත් සහෝදර සහෝදරියෝ එක්ක සංසන්දනය කරන්න එපා. ඒ වෙලාවට යාළට යාළ ගැන ඉරිසියාවක්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෝ සියල්ලටම එක වගේ සලකන්න. එක එක්කෙනා ගැන තියෙන විශේෂත්වයන් තේරුම් කර පෙන්නන්න. මේ තුලින් පුංචි හිත්වල ලොකු විශ්වාසයක් ගොඩනගන්න පුළුවන්. පස්වන කාරණාව තමයි කවදාවත් නරක වචනයකින් ළමයින්ට කතා කරන්න එපා. උඹ හරි මෝඩයි. උඹ කිසිම වැඩක් නැති එකෙක්. උඹ නිකමෙක්. උඹ ගොනෙක්. උඹට කිසිම දෙයක් කරන්න බෑ. මෙවැනි සැරපරුස ප්‍රකාශ වලින් පුංචි හිතේ තියෙන ආත්ම විශ්වාසය එහෙම් පිටින්ම නැති වෙලා යන්න පුළුවන්. මේ නිසා Taman ගැන ආත්ම විශ්වාසය ඇති කරගන්න ආකාරය දෙමව්පියන් වශයෙන් පුංචි දරුවන්ට ප්‍රශංසනාත්මකව පුංචි කාලේ ඉඳන්ම කියලා දීම අත්‍යවශ්‍ය කාරණාවක්. හත්වෙනි කාරණාව තමයි පුංචි හිත තනි කරනවා කියලා කවදාවත් එයාලව බිය ගන්නවන්න එපා. මම ඔයාව දාලා යනවා, මම ඔයාව ළඟට ගන්නෙ නැහැ, මට උඹ එපා. එහෙම වුණාම පුංචි හිතවලට මහා තනිකමක් දැනෙනවා. Tamanට ආදරය කරන අය Tamanව දාලා යාවි කියලා බය වෙනවා.
මෙවැනි ප්‍රකාශ පුංචි ළමයින්ගේ ජීවිතයේ මානසික තත්ත්වයට දීර්ඝකාලීනව බලපාන්න පුළුවන්. 6 වෙනි කාරණාව තමයි පුංචි ළමයින්ට කවදාවත් හිස් බලාපොරොත්තු දෙන්න එපා. ඔයා විභාගේ පාස් වුණොත් මම අර කරන් දෙන්නම්, මම මේ කරන් දෙන්නම්, මම ඊළඟ පාර අර එක්කන් යන්නම්, මෙහෙ එක්කන් යන්නම් කියලා මෙන්න මේ වගේ පොරොන්දු දෙන්න එපා. ඒ පොරොන්දු කඩන්න එපා. මෙවැනි බොරු පොරොන්දු නිසා දරුවන් තමන්ගේ ජීවිත කාලය පුරාවටම අන් කිසිවෙක් ගැන විශ්වාසය තබීම සීමා කරන්න පුළුවන්. අපි අද මේ කතා කරපු කරුණු 8ෙන්ම දරුවන්ට කිසිදු බාහිර බලපෑමක් සිදු නොවුනත් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම තියෙන මානසික ප්‍රශ්න ඔවුන්ට ඇති වෙන්න පුළුවන්. එම නිසා කවදාවත් මෙවැනි දේවල් වලින් දරුවන්ව අධෛර්යමත් කරන්න එපා. දිනපතා ඔබගේ දරුවන්ට ආදරයෙන් කතා කරන්න. ඔවුන්ගේ ජීවිතය ජය ගන්න ඔබ ඔවුන්ට රුකුලක් වන්න. මෙවැනි වූ තවත් ජීවිතයට වටිනා අදහස් දැන ගැනීමට අපගේ සිංහල ෆැක්ට්ස් YouTube channel සමග දිගටම රැඳී සිටින්න. අපිව subscribe කරන්න. මෙවැනි වූ තවත් වැදගත් කරුණකින් ළඟදීම හමු යමු.